ගිය අවුරුද්දේ මම මොනවාද ඉගෙන ගත්තේ? මම කෙට්ටුවට ඉඳලා මහත් වෙච්ච කෙනෙක් නිසා මට බොඩි ෂේමින් කමෙන්ට්ස් ගොඩක් ආවා. මාව හම්බෙන හැමෝමත් මගේ බොඩි ෂේප් එක ගැන කමෙන්ට් කරන්න ගත්තා. මට පොඩක් අවුල් ගියා. හැබැයි මම ඉගෙන ගත්තා මගේ ඉම්පර්ෆෙක්ෂන්ස් ඇක්සෙප්ට් කරලා මටම ආදරය කරලා මාව බලා ගන්න ඕනි කියලා. මම ආසාවෙන් වැඩ කර කර හිටිය කම්පැනි එකේ ලේ ඔෆ් එකකට මාව අහු වුණා. ඒකට නම් ගොඩක් ට්‍රැක් පැන්නා. හැබැයි මම තේරුම් ගත්තා okay this is not the end of the world. මං ගේමක් ගහනවා කියලා. work is work. ඕනට වැඩි attach වෙන්න යන්න. අපි හිතන්නවත් නැති ගොඩාක් opportunities අපේ වටේ තියෙනවා. Who knows? ඔයාට ඔයාගෙන් බොස් වෙන්නත් පුළුවන් නේ. Sometimes you really need to step out of your comfort zone to see that. මට disrespect කරන අය, backstab කරන අය, ඕනේ නැති ගොන් competition හදන අය, මගෙන් උදව් විතරක් ගන්න බලන් ඉන්න අයව මං cut off කරලා දැම්මා. Everyone's moving at a different pace. mental peace එක මාර වටිනවා. මම පරණ යාළුවොත් එක්කත් reconnect වුණා. සමහර conversations අපිව ඇත්තටම heal කරනවා. මාත් එක්ක එකට වැඩ කරපු මට close කියලා මම හිතාගෙන හිටිය සමහර colleaguesලා විතරයි කියලාත් මම තේරුම් ගත්තා. හැබැයි අදටත් call එකක් දාලා message එකක් දාලා hang out වෙන සුපිරි යාළුවෝ set එකක් මට corporate life එකේදී හම්බ වුණා. lastly මම ඉගෙන ගත්තා අපිට survive වෙන්න නම් චුට්ටක් selfish වුණාට කමක් නැහැ කියලා. ඉතින් මම ඕවර් එක්ස්ප්ලেইন කරන එක නතර කරලා හැමෝම ප්ලීස් කරන එක නතර කරලා මාවම චූස් කරන්න පටන් ගත්තා.